ඊට පස්සේ දැන් ඕන ඒ තුන්වෙනි අවස්ථානේ බුවනක බව හතරවෙනි බුවනක බව රජු කාලේ බුරුමේ ශාසනය පිරිහි තිබුණා. ඊට පස්සේ මේ ඒවකට රජ කළ ධම්මචේති රජු සියලු භික්ෂූන් එක්නිකායක දැන් අර සීල සංඝ මරම්ම සංඝ කියන ප්‍රශ්නෙත් තිබුණානේ. එක්නිකායක් කර ශාසනය දියුණු කිරීම සඳහා ඉස්තිවරයන් වහන්සේලා 20 දෙනෙක් අන්න බලන්න. එතකොට දැන් ලංකාවේ බුවනක බව රජුරුවන් කාලේ ලංකාවේ ශාසනය මේ හොඳට තිබුණා. ඉතින් මියන්මාරයේ පිරිහිලා තිබුණ හින්දා කවුද ඉස්තිවරයන් වහන්සේලා 20 දෙනෙකුයි ස්වාමීනේරයන් වහන්සේලා 20 දෙනෙකුයි මේ ලංකාවට එව්වා උපසම්පදාව ලබා ගන්න කියලා. ලංකාවේ රාජ්‍ය අනුග්‍රහයෙන් කැලණි නදියේ උදකුක්ඛේප සීමාවක් සකස් කර පැමිණි සියලු භික්ෂූන් වහන්සේලාට හා සාමණේරයන් වහන්සේලාට උපසම්පදාව ලබා දුන්නා. එතකොට දැන් අර මියන්මාරයේ ආව 20 දෙනෙක් ඉස්තිවරයන් වහන්සේලා සහ සාමණේරයන් වහන්සේලා. උදකුක්ඛේප සීමා මාලක වර්ග දෙකක් තියෙනවා. තේරෙනවද? සීමා මාලක කියන්නේ මොනවද? විනය කටයුතු භික්ෂුන් වහන්සේලාගේ විනය කටයුතු උපසම්පදාව ලබා දෙන ඒවා. එතකොට පොහොය කරන ඒ වගේ පිළිගත් ස්ථාන තියෙනවා. විනය සීමාවන්. එතකොට මේ සීමා මාලකයන් දෙවර්ගයක් තියෙනවා. මොකද්ද? එකක් උදකුක්ඛේප. උදකුක්ඛේප කියන්නේ ජලයෙන් වට වුණ. හරි? ජලයෙන් වට වුණ. දැන් මහනුවර මං හිතන්නේ මේ අර නුවර වෙයි තියෙනවා උදකුක්ඛේප සීමා මාලකයක් තියෙනවා මං හිතන්නේ. ඔව් මම කියන්නේ ඒ වගේ තුල. ඒ වගේ දැන් ඔය මේ මුහුදු අයිනේ සමහරට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කැලණි ගඟේ එහෙමත් වෙන්න පුළුවන්. එතකොට රාජානුග්‍රහයෙන් කැලණි නදියේ මම මේ සීමා මාලකයේ තියෙන කැලණි නදියේ උදකුක්කේ පසු සීමාවක් සකස් කරලා පැමිණි සියලු භික්ෂුන් වහන්සේලාට උපසම්පදාව ලබා දුන්නා. මෙම උපසම්පදා කර්මයේදී වනරතන මහතෙර ධම්මකිත්ති මහතෙර පංච පිරිවේනාදී සීල මහතෙර සිහරාජ යුවරාජවරිය තෙර යන සිංහල මහා ස්තිවරයන් වහන්සේලා මූලිකව කටයුතු කරා කියලා කියනවා. බුරුමෙන් පැමිණ මොග්ගල දැන් මොන බලන්න බුරුමෙන් දැන් මේ ලංකාවේ සිදු කරපු මේ උපසම්පදා කර්මයට බුරුමෙන් ආවනේ අර 20 දෙනෙක් ස්තිවරයන් වහන්සේලා 20 දෙනෙක් සහ සාමාන්‍යයන් වහන්සේලා 20 දෙනෙක් මෙහාට එක්කෙනෙකුට ආපු මොග්ගල්ලාන දෙරුන්ට ධම්මකිත්ති ලෝකගුරු සාමී පදවියක් ගෞරව නාමයක් දුන්නා. මොග්ගල්ලාන තෙරුන්ට ධම්මකිත්ති ලෝකගුරු සාමී පදවියක් මහසීවලි තෙරුන්ට සිරි සංඝ බෝධි සාමී යන ගරු නාමයක් ලංකාවෙන් ප්‍රදානය කරා. එතකොට මේ බුරුමයට ගියපු මේ භික්ෂු පිරිස ධම්මචේතිය රජුගේ අනුග්‍රහයෙන් බුරුමයේ කල්යාණී සීමා නම් සීමා මාලකයක් ඉදිකර එරට භික්ෂුන් වහන්සේලා උපසම්පදා ලබා දුන්නා. භික්ෂුන් වහන්සේලාට උපසම්පදා මෙන්න මේ අවස්ථාව පුළුවන් නම් කෙටියෙන් හරි මතක තියාගන්න ඕන. ලංකාවත් මියන්මාරයත් අතර එහෙම නැත්නම් බුරුමයත් අතර සම්බන්ධතා පවත්වන සම්බන්ධතා අහන්න පුළුවන්. එතකොට දැන් ඔන්න පළවෙනි කොටස දැන් අපි පළවෙනි කොටස විතරන්නේ මේ සාකච්ඡා කරේ. ඊට අදාළ ඓතිහාසික කරුණු ගොඩක් සාකච්ඡා කරා. මේ දැන් අහලා තිබුණු ප්‍රශ්නෙට එහා ගිය විස්තර අපි සාකච්ඡා කරා. ඊළඟට දෙවෙනි කොටසෙන් අහනවා මේ 9 වෙනි ප්‍රශ්නේ දෙවෙනි බුරුමයේ පිහිටි කල්යාණී ශිලා ලිපියේ වැදගත්කම පහදන්න. අන්න ඕක. බුරුමයේ පිහිටි කල්යාණී ශිලා ලිපිය. මේ හරි ප්‍රසිද්ධ ශිලා ලිපියක්. මොකද්ද ශිලා ලිපියේ නම? කල්යාණී ශිලා ලිපිය. කියන්නේ
බුරුමේ පිහි කල්යාණ ශිලාලිපිය වැදගත්කම පහදන්න. කල්යාණී සීමාවේදී පැවිදි වීමට පැමිණි භික්ෂූන්ගෙන් උපාධ්‍යායන් වහන්සේ ලෙස කටයුතු කළ මෙයට අවුරුදු 26කට පෙර ලංකාවේ උපසම්පදා ලැබූ ස්වර්ණ සෝබන ඉත්තවිරයන් දුසිල්වත් භික්ෂූන් වහන්සේලා සසුනින් ඉවත් කිරීමට සීහල සංඝ මරම්ම සංඝ භේදය ඉවත් කිරීමටත් සියවස් 3ක් පැවැදි කටයුතු කළහ. ඒ කියන්නේ මේ බුරුමයේ දැන් අපි අර ඉස්සෙල්ලත් කිව්වනේ මේ භික්ෂූන් අතර මේ නිකාය භේදයක් තිබුණා නේද? සීල ධම්ම මරංග ධම්ම ඒ විදිහට තිබුණා. මේක නැති කරන්න කටයුතු කළාලු කල්යාණ සීමාවේදී පැවිදි වීමට පැමිණි භික්ෂූන්ගේ උපාධ්‍යායන් වහන්සේ ලෙස කටයුතු කර ලංකාවේ මේ උපසම්පදා ලැබ ස්වර්ණ සෝබන කියන ඉස්තවරයන් වහන්සේ. මෙයා මේ උපසම්පදාව ලැබලා තියෙන්නේ ලංකාවෙමයි. එයාට අවශ්‍ය වුණා මේ මියන්මාරයේ එහෙම නැත්නම් බුරුමේ තිබුණු මේ නිකාය ભેදයන් නැති කර මේ සියවස් 3ක් සතවර්ෂ 3ක් පැවතුනාලු මේ නිකාය ભેදයන්. ඒව නැති කරන්න මෙයාට අවශ්‍ය වෙලා ඒ කාලේ හිටියේ රජුරෝ තමයි ධම්මචේතිය. අපි අර පස්සේ කියනකොට තහල ධම්මචේතිය රජුරෝට එක මේක නැති කරන්න උපසම්පදාව කටයුතු මේව ඇති කරා. හරිද? දැන් මේ ධම්මචේතිය රජුරෝ කිරිගරුණ්ඩලෑලි දන්නවනේ? කිරිගරුණ්ඩ අහලා තියෙනවනේ කිරිගරුණ්ඩ කියලා. ශිලා වර්ගයක්ම තමයි කිරිගරුණ්ඩලෑලි ගණනාවක ලියලා තියෙනවා ශිලාලිපියක්. මේ ශිලාලිපිය සඳහන් වෙන්නේ බුරුමේ එහෙම නැත්නම් මියන්මාරයේ ශාසන ඉතිහාසය. හරි. දැන් අපි කතා කරපු සියල්ල සඳහන් වෙනවා. එතකොට ඒ කිරිගරුණ්ඩ ලෑලි වල ලියලා තියෙන ගණනාවක ලියලා තිබුණු ශිලාලිපිය තමයි කල්යාණි ශිලාලිපිය කියලා හඳුන්වන්නේ. කල්යාණි සීමාවේදී ඒවකට උපසම්පදාව ලැබූ භික්ෂුන් වහන්සේලා ගන්න 15066ක් කියලත් මේ ශිලාලිපිය සඳහන් වෙනවා. එතකොට මේ හයි කම්මැලිද? හරි. එතකොට මේ කල්යාණි ශිලාලිපිය මොනවද සඳහන් වෙන්නේ? මේක සකස් කරේ කවුද? ධම්මචේතිය කියන රජුරෝ. මොනවද ලියලා තියන්නේ? මේක මොකේද ලියලා තියන්නේ? කිරිගරුණ්ඩ ලෑලි ගණනාවක මේ ශිලාලිපිය සඳහන් කරලා තියෙනවා. එතකොට මේකේ සඳහන් වෙන්නේ මොකද්ද? මියන්මාරයේ ශාසන ඉතිහාසය. ඒක වෙන රටවල් වලට භික්ෂුන් වහන්සේලා යවපුවා, මෙහෙන් ගෙන්නගෙන නැවතත් උපසම්පදාව ඇති කරපුවා. මේ වගේ ඒක කල්යාණි සීමාවේදී ඒකට 15666ක් මේ භික්ෂුන් වහන්සේලා උපසම්පදාව ලැබුවා කියලා සඳහන් වෙනවා. මෙන්න මේක තමයි දැන් මේක අපි අහලා තියෙන බුරුමේ පිහිටි කල්යාණි ශිලාලිපියේ වැදගත්කම සඳහන් කරන්නේ. වැදගත්කම මොකද්ද? බුරුමේ ඒ දක්වා පැවති ශාසන ඉතිහාසය සම්පූර්ණයෙන්ම සඳහන් කරලා තියෙනවා. එතකොට දැන් අපි ලංකාව වගේ රටවල් එහෙම නැත්නම් තායිලන්තය වගේ රටවල් ඒවට භික්ෂුන් වහන්සේලා යවපුවා, ගෙන්නගත්තුවා, ශාසනය පිරිනකොට ගෙන්නගත්ත ඒ ආදී කරුණු සඳහන් වෙනවා. ඊළඟට තුන්වෙනි කොටසෙන් අහනවා බුරුමයේ අමරපුර නිකාය ලංකාවේ පිහිටුවීම හා එයට හේතු කරුණු ගැන විමර්ශනයක් කරන්න. අමරපුර නිකාය. මේ ලංකාවේ පිහිටවල තියෙන අමරපුර නිකාය අපි අහලා තියෙනව නේද? එතකොට ඒක පිහිටවන්න හේතු මොනවද කියලා අහලා තියෙනවා. පිහිටවීම හා එයට හේතු කරුණු ගැන විමර්ශනයක් කරන්න. 19 සියවසේ ආරම්භයේ කීර්තිසිරි රාජසිංහ රජතුමා පනතක් ගෙන ආවා පැවිද්ද උසස් කුල වලට ආයත පමණයි කියලා. හරිද? ඇයි එහෙම නීතියක් ගෙන්න ඇත්තේ? නිකන් හිතන්න බලන්න.
ඈ මොකද ભેද කරන්න නෙමෙයි. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩම කරපුවාම රජුරුවත් ගිහිල්ලා වඳින්න එපා. එතකොට පහත් කුලේ ඔව් මානේ. පහත් කුලයකට ආයෙත් වඳින්න කැමති නැහැ නේ. ඒකෙන් වෙන්නේ නැති රජතුමා කවුද කීර්තිසිරි රජතුමා. නීතියක් ගෙනාව මොකද්ද? පැවිද්ද උසස් කුල වල ආයෙත් පමණයි. ඊට පස්සේ මේකට දැන් අනේ ගොවිගම ඇතුළු කුලවල අය දැන් විරුද්ධත්වයක් දැක්වුවා විරුද්ධාකල්පයක හිටියා. මේකින්ද 1800 අඹගහපිටියේ ඥානවිමලතිස්ස 1800 අඹගහපිටියේ ඥානවිමලතිස්ස තෙරුන් වහන්සේ නායකත්වය දරමින් ගොවි කුලය ඊට පරිබාහිර කුලවල සාමණේර පිරිසක් බුරුමයට ගොස් උපසම්පදාව ලබා ගත්තා. එතකොට මෙහෙනේ උපසම්පදාව දෙන්නේ නැත්තේ. පස්සේ වර ඥාන විමලතිස්ස නම් මතක තියාගන්න. අඹගහපිටියේ ඥාන විමලතිස්ස. දැන් මේ ස්වාමීන් වහන්සේලාගේ නම් කියනකොට ඉස්සෙල්ලා ගම කියවෙන්නේ. මේ අඹගහපිටිය කියන්නේ නා ගමක්. ඥාන විමලතිස්ස ස්වාමීන් වහන්සේ නායකත්ව දරමින් ගොවි කුලයේ අයට ඊට පරිබාහිර කුල සාමණේරයන් පිරිසක් බුරුමයට ගොස් උපසම්පදාව ලබා ගත්තා. මේකල බුරුමේ රජ වූයේ බෙදව්පයා රජුය. අනං අපිට කියවන්න අපේ ටිකක් අමාරු නෑ. බෙදව්පයා රජුය. භික්ෂු පිරිස 1802 දී ලංකාවට පැමිණ අමරපුර නිකාය දැන් මේ ඒ ගියපු පිරිස බුරුමයට ගියපු පිරිස එහෙන් උපසම්පදාව ලැබලා ඇවිල්ලා ලංකාවේ පිහිටව ගත්ත අමරපුර නිකාය. අමරපුර නිකාය නම් භික්ෂු පිරිස ආරම්භ කළා. 1807 දී කතළුවේ ගුණරත්න දැන් මේ